ආයුබෝවන් හැමෝම සාදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. ඉතින් මම අද ඔයගොල්ලන්ට අරගෙන වෙත් තියෙන්නේ අස්වැසුම අප්‍රේල් මාසයේ මුදල් සයිට් එකට වෙන හරිම දිනේ සහ බැංකුවට වෙන හරිම දිනේ පිළිබඳ තොරතුරු ඒ සමගම තවත් දීමනා පිළිබඳව දැනුවත් කිරීම කිහිපයක් කරනවා. ඉතින් වීඩියෝ එකට යන කලින් මතක් කරනවා මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න, like කරන්න, comment කරන්න, අස්වැසුම තොරතුරු එසැනින් දැනගන්න. තව යාළුවන්ට දැනගන්න ෂෙයා කරන්න. එහෙනම් අපි වැඩි කරලා යමු වීඩියෝ එකට. ඉතින් ඔයගොල්ලන්ට අප්‍රේල් මාසයේ මුදල් වැටීම පරක්කු වෙලා තියෙනවා. ඒ කියන්නේ සාමාන්‍යයෙන් කලින් මාසවල නම් දවස් ඒ කියන්නේ 5-6 වෙද්දි අනිවාර්යෙන් මුදල් වැහැලා තියෙනවා. ඉතින් අද 8 වෙනිදා තාම ඔයගොල්ලන්ට මුදල් හම්බෙලා නැහැ. ඉතින් ඒ ගැන බය වෙන්න එපා. මොකද අපිට සතියාන්තය හම්බුණා. ඒ කියන්නේ සෙන්සුරාදා ඉරිදා දවස් දෙකේ සාමාන්‍ය රජයේ නිවාඩු දවස්. ඉතින් ඒ දවස් වලට සාමාන්‍යයෙන් අප්ඩේට් වෙන්නේ නැහැ සයිට් එක වැඩ කරන්නේ නැහැ ඒ දවස් වලට. ඉතින් ඔයගොල්ලන්ට පොඩි පරක්කු වීමක් තියෙනවා මේ මාසේ අප්‍රේල් මාසේ අස්වැසුම් මුදල්. ඉතින් බය වෙන්න එපා. ඒක අනිවාර්යෙන් අවුරුද්දට කලින් ඔයගොල්ලන්ගේ බැංකුව වලට වැටෙනවා. ඒක අනිවාර්යෙන් වැටෙනවා. මොකද අඩු ආදායම්ලාභී පුද්ගලයන්ට ඒ මුදල් අවශ්‍යතා සපුරා ගන්න මේ මුදල් අවශ්‍යයි. ඉතින් ඒක නිසා අනිවාර්යෙන් එම මුදල් අප්‍රේල් මාසයට කලින් අප්‍රේල් අවුරුදු වලට කලින් වැටෙනවා. ඉතින් ඒ ගැන බයක් තියාගන්න එපා. ඉතින් අනිවාර්යෙන් හෙට වගේ වෙද්දි සයිට් එකට මුදල් වැටෙනවා. ඉතින් හෙට 3න් පස්සේ වගේ ඔයගොල්ලෝ සයිට් එකට ගිහිල්ලා බලන්න ඔයගොල්ලන්ගේ මුදල් අප්ඩේට් වෙලා ඇති. ඉතින් අද ගිහිල්ලා බලන්න එපා. අද ගිහිල්ලා බැලුවට වැඩක් නැහැ. මොකද අද අප්ඩේට් වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් හෙට වගේ තමයි අප්ඩේට් වෙන්නේ. හෙට වගේ අප්ඩේට් වෙලා සාමාන්‍යයෙන් දවස් 2-3ක් වගේ යද්දී ඔයගොල්ලන්ට බැංකුවට ඔයගොල්ලන්ගේ මුදල් ගන්න පුළුවන්. ඉතින් ඔයගොල්ලන්ගේ මුදල් ඒ පිළිබඳව මම වීඩියෝ එකක් එසැනින් ලැබුණ ගමන් ඔයගොල්ලන්ට අරගෙන එන්න. ඉතින් ඔයගොල්ලන්ට සයිට් එකට මුදල් වැටුණාම මම වීඩියෝ එකක් අරගෙන එන්න ඒ ගැන. ඉතින් තව දෙයක් කියන්න තියෙනවා. ඒ තමයි රජයේ දීමනා පිළිබඳ ඉදිරියේදී තවත් දීමනා ලැබීමට නියමිතව තිබෙනවා. ඉතින් අප්‍රේල් මාසයේ දීමනා ලැබීමට තියෙනවා තව ඉස්සරහට සාමාන්‍යයෙන් අවුරුදු 5 වෙලා වගේ පිළිබඳව දැනුවත් කරයි. ඉතින් මම ඒ පිළිබඳව වීඩියෝ එකක් ඔයගොල්ලන්ට එසැනින් අරගෙන එන්න. ඉතින් වැඩි කරලා ඉතින් අදට මේ වීඩියෝ එක නවත්තනවා. ඉතින් ඔයගොල්ලෝ මගේ channel එක subscribe කරලා නැත්නම් subscribe කරන්න, like කරන්න, comment කරන්න, තව යාළුවන්ට දැන් share කරන්න. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් හම්බෙමු. එතකන් ඔයගොල්ලෝ හැමෝටම සුබම සුබ දවසක්.